මැග්නීසියම් ලෝහය භාවිතයෙන් කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් කොපර් විස්ථාපනය. මේ සඳහා මැග්නීසියම් ලෝහයෙන් ස්වල්පයක් භාවිත කරනවා. මැග්නීසියම් පටි කිහිපයක් සහ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් නිල් පාට ඝනයක්. එම නිල් පාට ඝනයෙන් මේ කොපර් සල්ෆේට් CuSO4 මේ නොදන්නා සාන්ද්‍රණයක්. මේ සාන්ද්‍රණය අවශ්‍ය වෙන්නේ අපිට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මේ සාන්ද්‍රණයේ වැදගත්කමක් නැහැ. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් ගෙන එමගින් කොපර් විස්ථාපනය මැග්නීසියම් ලෝහය භාවිතය. මැග්නීසියම් ලෝහය කොපර්ට වඩා සක්‍රියතාවයෙන් ඉහළ බැවින් මෙහිදී කොපර් විස්ථාපනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මැග්නීසියම් ලෝහය එකතු කරනවා. මෙහිදී ස්කන්ධය ගණනය කරන්න අවශ්‍ය නැහැ. අපිට මෙහිදී නිරීක්ෂණ ලෙස ලබා ගන්න පුළුවන් මැග්නීසියම් ලෝහය මෙම අම්ලය මෙම කොපර් සල්ෆේට් සමග ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් වායුව කියන්නේ බුබුලු දම්මින් පිටවීමක් සිදු විය යුතුයි. නිරීක්ෂණය කරන්න. ඒ වගේම කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩුවීමක් සිදු වෙන්න ඕන. කොපර් සල්ෆේට් ද්‍රාවණය නිල් පැහැති. මේ නිල් පැහැති ද්‍රාවණය ආවරණ ද්‍රාවණයක් දක්වා ගමන් කිරීමෙන් ප්‍රතික්‍රියා සම්පූර්ණයෙන් සිද්ධ වෙලා කියලා නිගමනයට එළඹෙන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාවේදී ස්වල්ප වශයෙන් තාපය මුක්ත වෙනවා වගේම මෙහි දුමුරු පැහැති කුඩක් වශයෙන් අපිට පේන්න තියෙන මැග්නීසියම් ලෝහයේ වටේට ඒ කොපර් මෙහිදී NgSO4 සහ Cu කියන විදිහට විස්ථාපන වීමක් සිද්ධ වෙනවා. කියන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් මෙතනදී සිද්ධ වෙන්නේ. මේ සඳහා තාපයේ සැපයීම මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීමේ හැකියාවක් පවතිනවා. දැන් බලන්න අපිට බලන්න පුළුවන් මේ ස්තරයේ ලා පැහැති නිල් පාටක් දැක් ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ තද නිල් පාට ක්‍රමෙන් ලා නිල් බවට පරිවර්තනයටපත් වෙනවා. කියන්නේ වර්ණ විපර්යාසයක්. රසායනික ප්‍රතික්‍රියාවකදී වර්ණ විපර්යාසයක් වෙනවා නම් ඒ රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා ගන්න පුළුවන්. ඒකම තාපය පිට වෙනවා නම් ඒකත් රසායනිකයි. හරින් බලන්න. මෙහිදී කොපර් ජලයේ දිය වෙන්නේ නැති හින්දා ඒක ෆිල්ටර් කරලා, ඒ කියන්නේ ෆිල්ටර් පේපර් ආධාරයෙන් ෆිල්ටර් කිරීමෙන් මැග්නීසියම් සල්ෆේට් පමණක් අපිට වෙන් කර ගැනීම පුළුවන්. ඒ කියන්නේ සජල මැග්නීසියම් සල්ෆේට් ජලයේ ද්‍රාව්‍ය මැග්නීසියම් සල්ෆේට් වෙන් කරගෙන එයට තාපය සපයලා එහි ජලය වාෂ්ප කිරීමෙන් මැග්නීසියම් සල්ෆේට් ස්පටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මැග්නීසියම් සල්ෆේට් සුදු පැහැති ඝනයක්. දැන් බලන්න මෙහි තවත් වර්ණය අඩු වෙලා තියෙනවා. තවත් සුළු වශයෙන් වර්ණ විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. හොඳින් බලන්න. නිල් පැහැ ක්‍රමයෙන් අඩු වෙලා යනවා. කොළ පැහැති ඒ වගේම තව සුළු මොහොතකින් දුමුරු පැහැති වෙනවා මේක. මොකද කිව්වොත් කොපර් අයන තියෙන හින්දා කොපර් ව්‍යාප්ත වෙනවා මේකේ. ක්‍රමයෙන් බලන වර්ණ විපර්යාසයක් සිද්ධ වෙනවා. බලන්න මැග්නීසියම් පටේ ප්‍රතික්‍රියාවේදී වායු බුබුළු නැගෙනවා. දැන් අපි මේක වෙන් කර ගැනීමක් සිද්ධ කරනවා
මෙම ප්‍රතික්‍රියාව හොඳින් බලන අවක්ෂේපයක් තියෙනවා. කොප දූර පැහැති ඝනයක් අවක්ෂේප වෙලා තියෙනවා මේක පතුලේ. හොඳින් නිරීක්ෂණය කරන්න. මැග්නීසියම් පටි නෙවෙයි මේක මැග්නීසියම් පටිත් තියෙනවා. සම්පූර්ණ ප්‍රතික්‍රියාව වෙන්න දුන්නේ නැහැ. නමුත් මේ අන්තඵලයක් වශයෙන් කොප අවක්ෂේප වෙලා තියෙනවා. හොඳින් බලන්න පුළුවන්. එබා අවක්ෂේප වෙච්ච කොප ටිකක් ගත්තා. තියෙන්නේ කොප ලෝහය. ඒක අවක්ෂේප වෙලා තියෙනවා මෙන් ප්‍රතික්‍රියාවේදී. ඒ වගේම ප්‍රතික්‍රියාවේදී වර්ණ විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. මේක තවදුරටත් ප්‍රතික්‍රියා කරවීමෙන් තවත් වර්ණ විපර්යාසයක් එකනා වර්ණ වීමක් දැක්ගත හැකියි. මේට මම මැග්නීසියම් ලෝහය සහ තවත් ශීඝ්‍රතා විහරණය වීම සඳහා සල්ෆේට් අයන සල්පයක් එකතු කරනවා. හොඳින් බලන්න. සල්ෆේට් අයන එකතු කිරීමේදී මෙහි වර්ණය නැවතත් නිල් පැහැයට හැරුණා. ඒ වගේම මැග්නීසියම් ලෝහයත් ප්‍රතික්‍රියාව ආරම්භ වුණා නැවතත්. බලන්න වායුවක් පිට එනවා. සුදු පැහැති වායුවක්. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ජල වාෂ්ප පේනවා. බීකරක හීට් වෙන නිසා රත් වෙනවා මේක. දැන් මේ වටේට එකතු වෙනවා ජල වාෂ්ප. නැවතත් කොප විස්ථාපනයේ හේතුවෙන් මෙහි වර්ණ විපර්යාසයක් දක් ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේ උඩ පේනවා මෙතන ස්තරේ. ඉහළ ස්තරේ කොප ආයන විස්ථාපනය වෙලා කොප ලෝහය තියෙනවා. ලෝහය තැන්පත් වෙනවා. මෙහිදී මැග්නීසියම් සල්ෆේට් සෑදීම සහ කොප ලෝහ විස්ථාපනය පිළිබඳ සාකච්ඡා කිරීමක් කළා. Thank you.